ඉතින් මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ඔබේ මනසට සැහැල්ලුවක්, සැනසීමක්, සම්පූර්ණයක් ඇති කර ගැනීම, ඒ වගේම කුසලයක් ළඟා කර ගැනීමයි. ඉතින් කියන්න බොහෝ දේවල් අපි කියලා තියෙනවා. ධර්ම දේශනාවලදී බොහෝ කාරණාවන් ධර්මයේ ඇති සැඟවුණු තැන් පිළිබඳව මේ අපේ දායක පින්නතුන් දැනුවත් කරලා තියෙනවා. සත්‍ය ධර්මයේ පින්වා දී තිබෙනවා. අතරම දැන් කියන දෙයක් එහෙම ඉතුරුලා නැහැ. නමුත් අපිට නොයෙක් ආකාරයෙන් මේ ධර්මයේ කතා කරන්න පුළුවන්, සාකච්ඡාවට බඳුන් කරන්න පුළුවන්. ඉතින් මම හිතුවා කිං සච්ච ගවේසී, සත්‍ය යනු කුමක්ද කියන එක අපේ සිටුවත් බෝසතාණන් වහන්සේ සොයා ගියපු උන්වහන්සේගේ මූලික ප්‍රස්තුතය වුණේ ඒකයි. ඒ පිළිබඳව මේ පින්වතුන්ට තමන්ගේ මනසේ සැහැල්ලු දෙසා, ප්‍රඥාව වඩා ගැනීම දෙසා කියලා දුන්නොත් හොඳයි කියලා වගේ හිතුණා. ඔබ දැන් ඔබේ ගෙවල් වල ඉඳලා විහාරස්ථානයට පැමිණෙන්නේ, ඒ අරමුණ වන්නේ මනස සැහැල්ලු කර ගැනීම, මනස සුවපත් කර ගැනීම. මේ ලෝකේ දෛනික ජීවිතය ගත කරද්දී, රැකී ආරක්ෂා සිද්ධ කරද්දී, මේ මහා සමාජය තුල ගැටෙද්දී අපේ හිත දැවීමට ලක් වෙනවා, අපේ හිත ගැටීමට ලක් වෙනවා, අපේ හිත රිදීමට ලක් වෙනවා. ඉතින් ඔබ විහාරස්ථානෙට එන්න ඕනේ. එතකොට ගෙදර සිද්ධ කරන දෛනික කටයුතු ඒ මනසේ තියාගෙන ඉන්න බර ඒ ගෙදරම තියාලා, ඒ වගේම අනාගතයේදී සිදු කිරීමට බලාපොරොත්තු වන ඒ සිතුවිලි බර ඒ නිවසේම තියාලා, ඔබේ සියලු රාජකාරී නිවසේම තියාලා ඔබ විහාරස්ථානයට පැමිණිය යුත්තේ සැහැල්ලු, හරියට කුරුළු පියාණුවක් වගේ පුද්ගලයෙක් විදිහටයි. ඔබ විහාරස්ථානයට ඇවිල්ලා කුමක්ද බලාපොරොත්තු වෙන්නේ? විහාරස්ථානයෙන් බලාපොරොත්තු වෙන්නේ මහා බර දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? ඔබේ මනස සැහැල්ලුවට පත් කරන විදිහේ ආකාරයක්ද බලාපොරොත්තු වෙන්නේ? ඔබ කිසිදාක විහාරස්ථානයට ඇවිල්ලා හැඩු කඳුලින් පිටවලා යන්න පුළුවන් කමක් නැහැ. පටාචාරා වගේ ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු උවැසියෝ විහාරස්ථානයට ආවේ හැඩු කඳුලින්. නමුත් එයාලා කවදාකවත් හැඩු කඳුලින් පිටත් වෙලා ගියේ නැහැ. ඊළඟට තිසා ගෝතමී වැනි උවැසියෝ
විහාරස්ථානයට හැඬු කඳුලින් ආවාට ඒ අය නැවත ගියේ හැඬු කඳුලින් නොවේ. ඒ අයගේ මනස බොහොම සැහැල්ලු කරගෙන තමයි ඒ අය ගියේ. ඒක නිසා ඔබ මේ ඔබේ පොදු භූමියට පැමිණෙන්න ඕන. ඔබේ මනසේ මහා බරක් තියාගෙන පිට වෙලා යන්න නොවේ. හැඬු කඳුලින් හෝ වෙනත් එක් වේදනාවකින් පිට වෙලා යන්න නොවේ. සනසීමෙන් සැහැල්ලුවෙන් හෙට අනාගතයේදී ඔබ සිද්ධ කරන වැඩ කටයුත්ත බොහොම සිහියෙන් බොහොම අවධානයෙන් සැහැල්ලුවෙන් අවබෝධයෙන් සිද්ධ කිරීම සඳහායි ඔබ පිටත් විය යුත්තේ. ඔබ මේ විහාරස්ථානයට ඇවිල්ලා දැනගන්න ඕන සත්‍ය කියන දේ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන්න් වහන්සේ උන්වහන්සේ මුලින්ම ගවේෂණය කරේ ඇත්ත සත්‍ය මොකක්ද කියලා. උන්වහන්සේ සත්‍ය කියන එක අවබෝධ කරගෙන ඒ සත්‍ය දේශනා කරනවා ලෝකයට. අපි දකිනවා උන්වහන්සේ කියනවා මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙකේ ඇලෙන්න එපා. පහුගිය දවස්වල මේ ගැන කතා කරා. ඒ අන්ත දෙක ඔබව දුකට පත් කරනු ලබනවා. ඒක ඇසුරු කරන්න එපා මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අන්තයක් ගන්න සෑම දෙයක්ම කිසියම් ස්වરૂපයක් හෝ හැඩයක් නිර්මාණය කරගන්නවා. ඒක මායාත්මක දෙයක්. මනසේ ඇතුලේ ඇති වෙන මායාවක්. එක අපිට හිතෙනවා ඒ මායාව ඒක ඇත්තක් කියලා හිතෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා සක්කාය දිට්ඨිය කියලා. එහෙම හිතන එකට නේද? සක්කාය දිට්ඨිය කියලා හිතනවා. දැන් මේ සමහර කලාවට දැන් අපි මෙහෙම කතා කරන දේවල් ඒවා අපේ මේ හිතට ඇවිල්ලා හිතුමත් ඒ කතා කරන දේවල් නෙමෙයි. අපිට මේවට ක්‍රමානුකූල අවබෝධයක් තියෙනවා. මේවා පිළිබඳව ක්‍රමානුකූලව සොයා බැලීමක් තියෙනවා. ගවේෂණයක් තියෙනවා. අත වශයෙන් කිව්වොත් ඒවට රෙෆරන්ස් එකක් තියෙනවා. ඕගොල්ලන්ට ඕන නම් අපිට සපයන්න පුළුවන් විදිහේ මූලාශ්‍ර තිබෙනවා. ඉතින් මේ පහුගිය කාලවලදී පොඩි අමුතු විදිහේ චෝදනාවක් කලාගෙන ඇවිල්ලා තිබ්බ හිතෙන දෙයක් කියන්නේ කියලා. ඔව් හිතෙන දෙයක් තමයි කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝත් හිතෙන දේවල් කියන්නේ. හිතන්න හිතෙන දේ කියන්න කලින් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒක මට තේරෙන්නේ නැත්නම් එහෙම එකක් කියන්නේ නැහැ. ඉතින් එහෙම ඒ කොහොම හරි සත්‍ය කියන මේ දෙයට කිසියම් ස්වરૂපයක් නැහැ. අපි සෑම දෙයකටම ස්වરૂපයක් හදාගන්නවා. මිනිසයා, සත්වයා, ගහ කොළ මල තුරු ලතා, ඉර හඳ, ඇලදොල, ගංගා නිම්න නේද? අරකද මේකද කියලා අපි මේ ලෝකේ අපි දකින අපේ ඉන්ද්‍රියයන්ගෙන් අපි සංවේදනය කරන සෑම දෙයකටම අපි ස්වરૂපයක් නිර්මාණය කරගන්න කිසියම් වූ හැඩයක් හදාගන්න. හරියට අර මැටි කරුවෙන් එයාගේ මැටි නිර්මාණය සිද්ධ කරනවා වගේ. ඒක එයාගේ මනසේ ඇඳෙනවා.
නැත්නම් මේ මැට්ට කලින් ඒක නිර්මාණය වෙලා තියන්නේ. එයා ඒක මනසෙන් හදාගෙන තමයි ඒ විදිහට එයාගේ ඒ ඇඟිලි කරු ඇඟිලි තුඩු යවලා ඒ විදිහට එයා ඒක නිර්මාණය කරන්නේ. නේ වඩු කාර්මිකයෙක් අපි නිර්මාණයක් සිද්ධ කරනකොට දව නිර්මාණයක් සිද්ධ කරනකොට එයා ඉස්සලාම එයාගේ මනසේ අඳිනවා නේද? කිසියම් ස්වરૂපයක් හදාගන්න. ඊට පස්සේ තමයි එයා ඒක නිර්මාණය කරන්නේ. එයා හදාගත්ත ස්වરૂපය අතිශය පැහැදිලි ප්‍රතිරූපයක් කොට නගනවා නම් ඒ තාමත් විශිෂ්ට නිර්මාණයක් බවට පත් වෙනවා. රංකරුවත් එහෙමයි. මේ ලෝකේ සෑම නිර්මාණකරුවෙක්ම චිත්‍ර ශිල්පී, කවි, රචකයෙක් ඔය ඕනෑම කෙනෙක් එයා ඉස්සලාම එයාගේ මනසෙන් ස්වરૂපය හදා ගන්නවා. ආකෘතිය ව්‍යුහය මනස ඇතුලේ නිර්මාණය කරනවා. ඊට පස්සේ තමයි එයා ඒක හදන්නේ. ඉතින් මේ සත්‍ය කියන දෙයට කිසියම් ස්වરૂපයක් ආදේශ කරන්න බෑ. ආදේශ කරන ලද ස්වરૂපයක් හබාගෙන තමයි මුලින්ම සිදුවත් කුමාරයා කියන්නේ. උන්වහන්සේ මුලින්ම එතුමාට හිතුනේ ගන්න නැහැනේ. එතුමාට හිතුනේ අර ඒ කාලේ ආචාර්යවරු ස්වરૂපයකින් හදාගත්ත දේවල් තිබුණා. ඒ ස්වરૂපේ දිගේ තමයි කියන්නේ. ස්වરૂපයක් ආදේශ වුණු කිසියම් හැඩයක් හැඩතලයක් ආදේශ වුණු සෑම දෙයක්ම මේ පුජ්‍යලයාගේ මනස වෙහෙසටපත් කරනවා, අතෘප්තිමත් භාවයට පත් කරනවා. ඒවගේ තෘප්තිය රඳා පවතින්නේ තාම සුළු කාල සීමාවක් බව එතුමාට පසක් වෙලා තිබෙනවා. සැබෑම සත්‍ය නම් ඒකට කිසියම් ස්වરૂපයක් තියෙන්නට විදිහක් නැහැ. කිසියම් හැඩයක් තියෙන්නට විදිහක් නැහැ. කිසියම් ආකෘතියක් තියෙන්නට විදිහක් නැහැ. කිසියම් ව්‍යුහයක් තියෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ බොහොම නිර්මලයි. කිසියම් ස්වરૂපයකට ආදේශ කළ නොහැකි අතිශය බලවත් වූ ශක්තියක් ඒ සත්‍ය සැබෑ නිර්මල සත්‍ය රඳා පවතිනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේට මේක හඳුන්වන්න උන්වහන්සේට වචනයක් තිබුණේ නැහැ. නමුත් මේ පෘථිවියේ තියෙන එක්තරා වචනයක් උන්වහන්සේකට ගත්තා. මොකක්ද ඒ වචනේ පින්වතුනි? නිර්වාණය. මොකක්ද? නිර්වාණය. අපි නිබ්බාන කියලා කියනවා. මේ වචනේ හොඳයි කියලා හිතුණා. නමුත් ඒ වචනෙන්වත් මේකේ නියම ආර්ථය කෙනෙක්ට දනවන්න පුළුවන් කමක් නැහැ. ඒක ඊටාත්ම බලවත් වූ අවබෝධයක්, ශක්තියක්, බොහොම නිර්මල දෙයක්, ස්වરૂපයක්, හැඩයක් නැති. ඉතින් එවැනි වූ දෙයකට තමයි ඔබේ මනස සැහැල්ලු භාවයට පත් කළ හැක්කේ. විහාරස්ථානයේට ඇවිල්ලා ඔබේ මනස සැහැල්ලු වෙනවා නම් ඒ සැහැල්ලු වීම සිදුවන්නේ එවැනි වූ දෙයකින්. අන්නෝ දෙයකින් ඒක වෙන්නේ නැහැ. තාවකාලිකව තියාගන්න පුළුවන්. සාමාන්‍ය අපි ඉතින් මේ නේද? බුද්ධ පූජාව සිද්ධ කරනවා. ඒක තාවකාලිකව අපිට අපේ මනසේ ස්වરૂපයක් හදාගන්න, ඡායාවක් හදාගන්න සැනසෙන්න පුළුවන්. නමුත් ඒක බොහෝ වෙලාවක් රඳා පවතින වන ධර්මයක් නෙමෙයි. නමුත් අපි දකිනවා ඇත්තටම තියෙන දේවල් වල ත්‍රිපිටකයේ අපි දකිනවා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ ධර්මය අවබෝධ කරගත්ත පිරිස එය උදම්මනවා.
එයා කියනවා හරිම සැහැල්ලුයි කියලා. වහලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්නවා වගේ දැකලා නැති දෙයක් පෙන්නලා දුන්නා වගේ මහා අඳුරේ ආලෝකයක් පෙන්නලා දුන්නා වගේ තෙල් පහනක් දැල්වුවා වගේ මට මේක හරිම පැහැදිලි සුපැහැදිලි මට සතුටුයි කියලා කියනවා. මට කවදාවත් නැති සතුටක් මට දැනෙනවා කියලා කියනවා එතනදී. ඒ කාලේ හිටපු තීර්ථකයෝ ඒ කාලේ හිටපු ආජීවකයෝ බ්‍රාහ්මණය බමුණෝ බුදුරජාණන් වහන්සේ ගාවට මිනිස්සු යනවා. ඒ අය ආයේ කවදාකවත් ඒ තීර්ථකයෝ ගාවට ආවේ නැහැ. එයාලගේ කතාව අහන්න ගිහිල්ලා තියෙනවා. නමුත් එයාලගේ කතාව අහන්න ආවේ නැහැ. ගියාම තමයි ඔය චිත්ත ගෘහපතියන් ගියා බලාගෙන නැහැ කියලා කියනවා. ඔය මිනිස්යා ගාව ඉනා බෙහෙත් තියනවා කියලා කියනවා. ඔයා ඒකට අහුනොත් ඔයාට ආයි කවදාකවත් මංගාවට නම් ඉන්න හම් වෙන්නේ නැහැ කියලා. හැබැයි එහෙම ගිය කාටවත් ආය ඉන්න නම් හම්බුනේ නැහැ. චිත්ත ගෘහපතිටත් ඒකම තමයි සිද්ධ වුනේ. එයාට එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒගොල්ලෝගේ ප්‍රඥාව මේ ලෝකේ සෑම මිනිසයාටම මෙතන ඉන්න මේ සෑම කෙනාටම ප්‍රඥාව කියන එක තියෙනවා නේද? ඒ සෑම කෙනාටම ප්‍රඥාව තියෙනවා. මට එහෙම එකක් නෑ මට මේක තේරෙන්නේ නැහැ කියලා ඔබ එහෙම අව탁ෂේරු කරගන්න එපා. තමන් මේක මහා අපරාධයක්. තමන්ගේ ඇතුලේ මහා ප්‍රඥාවක් සැඟවිලා තියෙනවා. ඒ ප්‍රඥාව අවදි වෙන විදිහේ කතාවයි ඔබේ කන්ට එන්න ඕනේ. එතකොට මේ ප්‍රඥාව හරියට නිකන් නෙළුම් මලක් පිපෙනවා වගේ ඒ ප්‍රඥාව පුබුදනවා ඔබේ මනස ඇතුලේ. හරිම නිර්මල ශ්‍රේෂ්ඨ දෙයක් බවට පත් වෙනවා මනස ඇතුලේ. ඉතින් ඒකට අදාළ කතාව ඒ සත්‍ය හරිම නිර්මල වූ ස්වરૂපයක් නැති හැඩයක් නැති දෙයයි. සත්‍ය සරලයි. සත්‍යයේ වැල්වට ආරන්නේ නේද? මහා ගොඩක් එකතු වෙලා මහා භූතෑව වගේ. එහෙම නැහැ. අපහැදිලි එහෙම එකක් නැහැ. බොහොම පිරිසිදුයි. සහැල්ලුයි නිර්මලයි. ඉතින් ඒ නිසා තමයි මනස ප්‍රබෝධමත් භාවයට පත්වන්නේ. දෛනික ජීවිතයේදී ඔබට මහා කලබලෙන් වැඩ කරද්දී ඔබට මේ දේවල් තේරෙන්නේ නැහැ. ඔබේ තෘප්තිය ළඟා වෙන්නේ නැතිකොට ඒ කෙනා ඒ දේවල් එක්ක ගැටෙනවා. පින්වතුනි මේ ලෝකෙ මිනිස්සු තමන්ගේ ආස්වාදය තමන්ගේ ආශාව මුදුන්පත් වෙනතුරු කවමදාකවත් වෙන මොකක් වුණත් කමක් නැහැ කියලා තමයි ජීවත් වන්නේ. ආශාවන් ආස්වාදයන් මුදුන්පත් වෙනතුරු මේ ආශාවන් ආස්වාදයන් යනු කුමක්ද? ඔබට හිතෙන බැරෑරුම් දෙයක් නෙමෙයි. බොහොම සරල දෙයක් ආස්වාදයන් ආශාවන් වේ හැකි. අපි ඒ ආස්වාදයේ ජයග්‍රහණය කරනතුරු අපිට වෙනත් කිසි දෙයක් වුණා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒකට කියනවා ආත්ම ආර්ථකාමීත්වය කියලා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ වැනි අයවලු පරාර්ථකාමීත්වයේ පුරුදු කොට තිබෙනවා. එයාලගේ මනස ඇතුලේ මේක බොහොම අවබෝධයෙන් සිද්ධ කරලා තියෙනවා. ස්වභාවිකව નિરાයාසයෙන්ම එයාගේ මනස ඇතුලේ ඒක ස්ථාපනය කරගන්න මේ බෝධිසත්වයන් වහන්සේලා සමත් වෙලා තිබෙනවා. ඒක නිසා තමයි උන්වහන්සේලා මේ බුදුරු මහා ගුණවත් සත්පුරුෂයන් බවට පත් වුනේ. එයාට කිසිම අපේක්ෂාවක් තිබෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ. ඔයාලා චූලසුඤ්ඤත මහසුඤ්ඤත සූත්‍රවලදී කියනවා
මම කිසිම දෙයක් අපේක්ෂාවක් නැහැ. මම තවදුරටත් මේ උඹලත් එක්ක ඉන්නේ. ඔය ආනන්දහඳුරට කියන්නේ කතාව. උඹලට තියෙන ආදරය නිසා, කරුණාව නිසා දැන් මේ සක්කාය දිට්ඨිය වගේ මේ වගේ දෘෂ්ටි සහගත දෙයක් ඒක මගේ අතේ තියෙන්නේ. මම මේක ගුලි කරගෙන ඉන්නේ උඹලා නිසා. මට මේක ඕනනම් අත්හැරලා දාන්න පුළුවන් කියලා කිව්වා. ඕනම වෙලාවක. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ විදිහට කියන්නේ. එතකොට උන්වහන්සේලා එවැනි සත්පුරුෂයන් එවැනි ශ්‍රේෂ්ඨයන් බවට මේ ගුණධර්ම වලින් පත් වෙලා තිබෙන්නේ. හිතේ හරිම නිර්මල ආධ්‍යාත්මයක් තමයි රඳා පවතින්නේ. නිර්මල ආධ්‍යාත්මයක්. දැන් ඔබ කල්පනා කරන්න. ඔබේ ආධ්‍යාත්මය නිර්මල වූ ආධ්‍යාත්මයක්ද? ඒ ස්වභාවය බලා ගන්න පුළුවන් නැතම් විට. මෙතන ඔබේ හිතේ කැමති නැති අන්තේ තියාගෙන ඉන්න, අකමැති කියලා අන්තේ තියාගෙන ඉන්න. එවැනි දෙයක් විය නොහැකි කියලා නේද? තියාගෙන ඉන්න අන්තේ දෙයක් මේ වේදිකාව උඩ සිද්ධ වුණොත් ඔබේ ආධ්‍යාත්මයේ තියෙන නිර්මලභාවය දැක ගැනීමට පුළුවන්. දැන් අපි කියන්නේ මේ ස්වාමීන් වහන්සේ නම තුලින් ඒ බරපතල වූ වැරද්දක් සිද්ධ වෙනවා. එහෙම දෙයක් සිද්ධ වුණොත් එහෙම ඔබේ මනස කොහොමද ක්‍රියා කරන්නේ? ඔබේ ආධ්‍යාත්මයේ මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? ඒ ස්වરૂපේ මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? අන්න එතනදී ඔබට බලා ගන්න පුළුවන් ඔබේ ආධ්‍යාත්මයේ අඩුපාඩු මොකක්ද කියලා. ඉතින් ඒ කියන්නේ අපේ මනස ඇතුලේ තව දුරටත් මේ අන්තයන් තිබෙනවා නේද? එහෙනම් අන්තයක් ගන්න නැති මේ මධ්‍යම වූ මැද මාර්ගය නේද? අන්තයක් ගන්න නැති මැද්දේම වූ මැද මාර්ගය වුම නිර්මල දෙයක් බවට පත් වෙන එක මනසේ ස්ථාපනය වෙන්න ඕන. ඒක නිතර නිතර සිහියටපත් වෙන්න ඕනේ. තමන් කවුද කියන එක. කවදාකවත් අපිට දෛනික ජීවිතේ අපි රස්සාවල් කරද්දී අපි මේ සමාජයත් එක්ක බරපතල ලෙස යටෙද්දී අපිට ලේසියෙන් මතක් වෙන්නේ නැහැ. අපි බොහොම ටික කාලයක් මේ මනුෂ්‍ය ජීවිතේ ජීවත් වෙලා මැරිලා යන්නේ ඉන්නේ කියලා. මේ අපි මේ මැරිලා යන චුට්ටට අපි කරන දේවල් නේද? මේ ලෝකේ ඉන්න සියලුම දෙනා සමාන කලාවට විඩාවට පත් කරන සුළුයි. බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් කවුරුත් විඩාවට පත් කරේ නැහැ. ඇයි එහෙම කරේ? එහෙම වුණේ ඇයි? එයාගේ මනසේ ආධ්‍යාත්මය අතිශයින්ම දියුණුයි. ඉතින් අපි උන්වහන්සේගේ මේ ධර්මයේ ඔබට ප්‍රකාශ කරන අයවලු විදිහට කියන්නේ එවැනි වූ සුද්ධ ආධ්‍යාත්මයක් මනසේ ස්ථාපනය කරගන්න. ඒකට අවබෝධය කියන එක ගොඩාක් අවශ්‍ය කරනවා. අවබෝධය කියන්නේ ගොඩාක් අවශ්‍ය කරනවා. වේගයෙන් යන තැනක අපිට දේවල් අවබෝධ කරගන්න බෑ. මහා වේගයක් තුල අපිට දේවල් අවබෝධ කරගන්න බෑ. අපි බොහොම තැම්පත් වෙන්න ඕන. මානසික අපිට දුවන ගමන තැම්පත් වෙන්න පුළුවන්. මේ කතා කරන්නේ මේ ශරීරයේ භෞතික ක්‍රියාවලිය ගැන නෙමෙයි. මානසික ක්‍රියාකාරීත්වය ගැන. අර බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සර්කස් පෙන්නන තැනකට ගිහිල්ලා තියෙනවා. මම දැන් මේ වෙනතුම අහලා ඉතිරි කතාව. එතන ගිහිල්ලා ඉස්ලාම් කියන්නේ හරි. එහෙනම් මට බලන්න ගහමු බලන්න කරනම. දැන් ඒතොරේ කරනම ගහන අතරතුර තමයි අර කතාව කියන්නේ. ඒතොරේ ඒක ශරීරේ ඔක අදාළත්වයක් නැහැ. නේද? ඇයි අරයාගේ මනස කියන එක තැම්පත් කරගන්න අවස්ථාව තමයි එයා කරනමට වීර්ය ගන්න අවස්ථාව.
එයාගේ මනසේ බොහොම සම්බරතාවයක් ගන්න උතන. එහෙම නැතුනොත් ඒ මාර මනුස්සයාගේ පල්ලෙහාට වැටෙනවා. නේද? එහෙම වෙනවා. දැක්කොත් එහෙම ක්‍රීඩකයෙක් හරි විශිෂ්ට වූ දක්ෂ වූ ක්‍රීඩකයෙක් හරි කවුරු හරි එයාගේ එයා මොකක් හරි දෙයක් සිද්ධ කරනකොට එයාගේ රිද්මයට එළවෙනකොට ඒක මොකක් හරි බාහිරින් මොකක් හරි බලපෑමක් ආවොත් ඒක බාරම ඒක ඇයින්නෝ ඒක කරගන්න බැරුව යනවා. ඒකට හේතුව මොකද්ද? මනසේ තියෙන සමබරතාවය ගිලිනවා. එහෙනම් අපි දෙයක් නිවැරදිව අවබෝධ කරගන්න නම් අපේ කෞශල්‍යය කියන එක නිවැරදිව ළඟා කර ගැනීමට නම් කුසලයේ බව නැහැ. නිවැරදිව ළඟා කර ගැනීමට නම් අපේ මනසේ සමබරතාවයක් තියෙන්න ඕනේ. නේද? ඒ සමබරතාවය බොහොම ගැඹුරු සමබරතාවයක් විය යුතුයි අර භෞතික සමබරතාවයට වඩා. ඇත හෝ නැත අර අපි මුලින් කතා කරපු අන්ත දෙක දැන්නත් තියෙනවා. අපි ඒක ඔය දෙකකින් කොහෙට හරි බර වෙනවානේ. ඒ බර නැති වෙන්නේ. සමබරව තියෙන්න ඕනේ. එහෙම තිබ්බහම තමයි මේ අවබෝධය කියන එක નિરાයාසයෙන්ම අපේ මනස ඇතුළට අවශෝෂණය වෙන්නේ. ඒ සෑහලුවේ තැම්පත් බව තියෙනවා. ඉතින් ඔබ මේ දැන් ඔබට මේක මෙතන දැන් අපි පාටියක් දාලා වජවුවක් දාලා ඒ වෙලාවේ මෙහෙම බබන කිව්වට එහෙම වැඩක් වෙන්නේ නැහැ. ඒ මනස තැම්පත් නැහැ. ඒකට මනස ඇතුලේ සෑහලුවක් ඇති වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ ගොඩාක් දුක හිතන දේවල් කියන්නේ. අපි කියනකෝ පඩාචාරාදී කවුරු හරි කියන්නේ අයියෝ මේ අපේ උපාසකම්මලා ටික අඬවන්න පුළුවන් ඕක කියලා. හරි. නේද? අඬවන්න පුළුවන්. අර සංවේදීභාවය කියන එක ඉස්මතු කරවන්න පුළුවන්. සාහිත්‍යයෙන් කරන්න පුළුවන් සාහිත්‍ය ලක්ෂණට මේකට ක්‍රම තියෙනවා. වචන අරහිත කරන්න පුළුවන් වැඩේ. නමුත් එතකොට ඒක මනක් වෙන්නේ නැහැ. ඒ ඇඬුවකින් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අපි කියන දේ ඔබේ මනස අපි නැවත කියන්නේ සහැල්ලු භාවයටපත් වෙන්න අවශ්‍ය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය කියන එක තේරුම් ගන්න තියෙන ඔය විදිහටයි. ඒක නිර්මල වූ දෙයක් විදිහටයි. නිර්මල දෙයක්. කවදාක අපි සත්‍ය කියන එක වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ. සත්‍ය කියන එකට ස්වરૂපයක් තියෙන්න පුළුවන් කමක් නැහැ. සත්‍ය කියන එකට ආකෘතියක්, ව්‍යුහයක්, හැඩතලයක් තියෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් ඒක සත්‍ය නෙවෙයි. ඒක එහෙම වුණොත් සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් අපි හැම වෙලේම අපි කතා කරා මුලින් ඉඳන් අපි ඕනම දෙයකට හැඩතලයක් ආදේශ කරනවා. දුකට දුක, වේදනාවට අපි රිදෙන එකට හැඩතලයක් ආදේශ කරලා තියෙනවා. අපි ආනන්දනවා වැළපෙන එක තමයි බුදුරජාණන් වහන්සේලා පටි සම්පාදී කියන්නේ. ඒකට හැඩතලයක් අපි ආදේශ කරලා තියෙනවා. ඒකට හැඩතලයක් ආදේශ කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ කතාව ඇතුලේ තියෙන එකයි. ඒ කිසිම ස්වરૂපයක් නැති බවට පත් වෙන්නේ කියලා. මම රෙෆරන්ස් ඕනනම් ඔයගොල්ලන්ට ඉතින් අර සූත්‍ර ශුන්‍යත මහා ශුන්‍ය සූත්‍ර දෙකම ඇති. ඒ දෙක බැලුවා නම් ඇති. මොකද්ද කියන්නේ කියලා හරියට කතාව. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මේ මිනිස්යා ඒ වගේ මේ සත්‍යය පදනම් කරගත්ත විද්‍යාවක් තිබෙනවා. ඒ විද්‍යාව අපිට අවබෝධ වෙලා තියෙන්න ඕනේ. ඒක අපේ මනස ඇතුලේ පළපදියම් වෙලා තියෙනවා ඒ අවබෝධය. ප්‍රඥාව ඇතුලේ කිඳා බහලා තියෙනවා ඒ අවබෝධය. ඔබ ඒක කල්පනා කරන්න ඔබට ඒක තේරෙන්න ගන්නවා. එතකොට ඔබගේ අර තියෙන හැසිරීම, ගුණ ධර්ම ඒවා පොඩ
වෙනස් වෙන්න ගන්නවා. ඒක සිද්ධ වෙන්නේ බලහත්කාරයෙන් නෙමෙයි નિરાයාසයෙන්. දැන් අපි දන්නවා අපි කියනවා පන්සිල් රැකපල්ලා කියලා කියනවා. කියලා බලන්න මොකෝ කියනවා මම. ඉතින් එතකොට හොඳ නැහැ ඕ පන්සිල් රකින්න ඕනේ හොඳ නැහැ ඕ. ඇයි අවබෝධයක් නැහැ ඒක. ඒක નિરાයාසයෙන් මේ ආයාසයක් ගන්නවා. මම මේක කරන්නේ නැහැ කියලා අත්නිකාග එන්නේ. ඒතර ඒක කියන කෙනා මේ වෙලාවට කරොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියන කෙනා. ඒ වගේ. අන්න යාගේ ඒකේ ස්වરૂපය අපිට බලා ගන්න පුළුවන්. හැබැයි එයාට ඒක අවබෝධයෙන් නම් ඒ වගේ දෙයක් සිද්ධ කරන්නේ. ඒක කියන කෙනා කරා කියලා එයාට වැඩක් වෙන්නේ නැහැ. එයාට ගානක් ගන්න. මොකද තවන් අවබෝධයට ඇවිල්ලා තියෙන්නේ. ගානක්වත් නැහැ ඒක. අර එකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැබෑම ශ්‍රද්ධාවට ආවම ඒ කෙනාට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා මෙහෙමයි තමසේ ඔය මම රැවට්ටුවා එහෙම කිව්වහම තමසේ රැවටුණා නේද මං කිව්ව කතාවක ඒකට එයා අහුවෙන්නේ නැහැ. ඇයි එයාට සම්පූර්ණ මේ ක්‍රමවේදය ගැන එයාට අවබෝධයක් තියෙනවා. එතනින් එහාට ක්‍රමවේදයක් නැහැ. එහෙනම් වෙනත් ක්‍රමවේදයක් තිබ්බම අදරත් ලෝකයේ ක්‍රමවේදය තියෙනවා. එතනින් එහාට පිටුතුරු ක්‍රමවේදයක් නැහැ. මේ ලෝකෙ තිබෙන මේ සත්‍ය කියන එක තේරුම් ගැනීමේ ක්‍රමවේදය. විතරක් නෙමෙයි මේ මානව ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම තාක්ෂණය. දැන් අපි අද කෘත්‍රිම තාක්ෂණය ගැන කතා කරන්නේ AI ඔය මනන් කියන්නේ artificial intelligence කෘත්‍රිම බුද්ධිය එහෙම කතා කරාට මේ ලෝකේ මේ මානව සමාජයේ මේ තුන් ලෝකේම තියෙන එකම තාක්ෂණයක් මේ විශ්වීය තාක්ෂණය. ඒක තමයි ශ්‍රේෂ්ඨතම තාක්ෂණය. ඉතින් යාන තාක්ෂණයක් නිර්මාණය කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. සාසනයට නෙමෙයි. හැබැයි එවැනි ස්වභාව එකට ගේන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙන්න මේ විද්‍යාව තේරුම් ගන්න මේකේ ක්‍රමය මොකක්ද කියලා. දැන් අපි මම කිව්වේ ඊයේත් අපි මේ හාමුදුරුවෝ මම බණ පොඩාරේ මේක ආගෙන හිටියේ. ඒතරම කිව්වේ ඒ ක්‍රමවේදය ගැන තමයි. මේ තාක්ෂණයේ මේ විද්‍යාත්මක ක්‍රමවේදය ගැන තමයි කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව තියෙන්නේ කියලා. අවිද්‍යාව තියෙන්නේ ඔය දන්න දේවල් එකක්ව විද්‍යාව නෙමෙයි කියලා කියනවා. විද්‍යාව කියන්නේ ඔය හොයාගෙන දැනගන්න එක. අතුලාන්තය. ඔබගේ තාක්ෂණය දැනගන්න එක. ඔබගේ නිර්මාණය. ඔබ කොහොමද නිර්මාණයට ලක් වෙලා තියෙන්නේ? ඔබේ මනස ක්‍රියා කරන විදිය. බලන් ඉන්න ඕනේ පිටේ ඉඳන් අපි වෙනම. බලන්න අපේ මනස ඇතුළට සිතුවිලි ගලාගෙන ඉන්න විදිය. අපි ගොඩක් නරකයි කියලා හිතනවා. ඒ වගේම තමයි අපිට හිතනවා අනේ අපි පව් කියලා වෙනවා. ඒ වගේ එහෙම හිතනවා දැන් අර පිටේ ඉඳන් බලන් ඉන්නකොට අපිට හිතනවා පව් අපි කියලා හිතනවා. අපි ගොඩක් නරකයි කියලා හිතනවා හිතපු ගමන්. ඒ වගේ හිතනවා අපි පිටේ ඉඳන් බලාගෙන ඉන්නකොට අපේ මනස දිහා එහෙම බලාගෙන අපිට තේරෙනවා. අපිට කවදාකවත් කියන්න පුළුවන් කමක් නැහැ මේ මොහොත ගැන. අපි හැම වෙලාවෙම ජීවත් වෙන්නේ ආසන්න අතීතයේ. අපි මේ වර්තමානයේ ජීවත් වෙන්න කිව්වට අපි යම්කිසි සීමාවක විතරයි ජීවත් වෙන්නේ වර්තමානයේ කියලා. අපිට කියන්න පුළුවන් ද නිමේෂයක් මේ තරම් වූ මහා මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධ වේගයක් ඇතුලේ අපිට කියන්න පුළුවන් කමක් තියනවාද මේ මොහොත සම්බන්ධයෙන් කාල සීමාව නිමේෂයක් අපි හැම වෙලෙම ජීවත් වන්නේ ආසන්න අතීතයක. අපිට මේ වේගය ගැන අදහසක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අදහසක් ගන්න බැරි නිසා තමයි මායාව කියන එක, සක්කාය දිට්ඨිය කියන එක මේ මම මේ මොහොතේ ඉන්නවා කියන හැඟීම අපේ මනස ඇතුළට කිඳා පනින්නේ. බොහොම ශක්තිමත් හැඟීමක්. අපිට හිතෙන්නේ අපි ඒක එන්නයි කියලා. දැන් මේ කියනකොටත් ඒකම හිතෙන්නේ. දැන් අපි කිව්වොත් එහෙම මම කිසිම දෙයක් නිත්‍ය ස්වરૂපේ පවතින්නේ නැහැ කියලා. අපේ මනසේ ඇතුළේ තියෙන සිතුවිල්ල බව ඒ ඊළඟ මොහොතේ බලන්නේ අපි නිත්‍ය ස්වરૂපේ.
ඒක කොයි තරම්ම බලවත් ඒක. හරිම ශක්තිමත් හැඟීමක් ඒක. එතකොට මේ ශක්තිමත් හැඟීම බිඳලීමට නම් සාමාන්‍ය මිනිස්සෙක් එයා නිතරම වගේ යාගේ මේ ක්‍රියාකාරීත්වය දිහා කල්පනා කරන්න ඕන. ඒක පාරමේ ඒක අවබෝධයෙන් ලක් වෙන්න පුළුවන්. ඒක මේකයි ක්‍රමේ කියලා අවබෝධයෙන් ලක් වෙන්න පුළුවන්. නමුත් ඒක සම්පූර්ණ විදිහේ වෙන්න. ඒක නිතරම කල්පනා කරන්න වෙනවා. ඒක දිහා බලන්න වෙනවා. ඒතකොට ඒකේ තියෙන සත්‍ය ස්වરૂපය අපිට වැටහිලා යනවා. මේ අවුල තියෙන්නේ බාහිර ලෝකයේද? මේ අවුල තියෙන්නේ අභ්‍යන්තරේ මේ අපසතුවද? කියන එක අනේ ගැටේ අපිට ලියා ගන්න විදිය තේරෙන්නේ. නේද? ඒතර අපි කරන්නේ ඒ ගැටේ මීට ලියන්න කටයුතු කරන්නේ. එහෙම වුණාම තමයි මිනිස්සුන්ගේ નિરાයාසයෙන්ම ගුණධර්ම කියන ඒවා ඇති වෙන්නේ. බලෙන් මවාගෙන නෑ අය කවදාවත්. එයා හැමෝටම ආදරේ. දරුවන් රෝගී දැන් ඔය කියන්නේ මේ. එහෙමයි ඉන්නවා දැකලා නැත්නම් සමහර අය ඉන්නවා මේ හැමෝටම ආදරේ මිනිස්යාට දුවා මිනිස්සු හැමෝටම ආදරේ ඉන්නවා. හරිම අමුතුයි හරිම විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි සමහර අයගේ මනස ඇතුළේ. ඒක කොහොම ඇතිලාද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අර කර්ණීයමෙත් සූත්‍රයේ තියෙන මාතා යතානියම් පුත්තං ආයුෂා එක පුත්ත මනුරක්කි. එතකොට ඒක කියන්නේ බුදුහාමුදුරු ආයාසයෙන් හිම දෙයක් ඇති කරගන්න කියලා නෙමෙයි. ඒක නිරායාසයෙන් මිනිස්යාගේ මනස ඇතුළේ ඇති වෙනවා. ඒක අවබෝධයටපත් වුණාම. ඒකේ ඉති බුදුහාමුදුරු කියන්නේ ඒ වගේ කෙනෙක්. මේ සෑම මිනිස්යාටම උන්වහන්සේ ආදරේ කරුණාවයි මෛත්‍රියයි. උන්වහන්සේ සෑම වෙලාවකම බලනවා කෙනෙක්ට සත්‍ය කියන එක ප්‍රධානය කරලා ඒක දන් දීලා උන්වහන්සේ බලනවා මේ කෙනාට මේ දේ තේරිලා යා සහැල්ලුවටපත් වෙලා මේ ක්‍රමයෙන් නිදහස් වෙලා යයි කියලා බලන් ඉන්නවා. සෑම කෙනාම ඔයා නරක කෙනෙක්. ඔයා ප්‍රභාකරන්. ඔයා මිනිස් මැරුවා ඔයා සීමා බෝධියට එතන ඉන්න මිනිස්සු ඝාතනය කරා අතරට මෙතන රෝම දැම්ම අම්මලා තාත්තලා මැරුවා ඒ නිසා මම ඔයාලට බණ කියන්නේ නැහැ. එහෙම බුදුරජාණන් වහන්සේ එහෙම තමයි. ඊට වඩා ඒ ඇගේ අතුල ආධ්‍යාත්මික දියුණුව ශ්‍රේෂ්ඨයි. අන්න ඔය විදිහට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න. බාහන ශ්‍රේෂ්ඨත්වය කොහොමද නේද? දේවදත්ත හාමුදුරුවෝ කියලා දැන් ඔය චරිතයක් ත්‍රිපිටකේ එනවා. ඉතින් චරිතෙච්චින් මේ බුදුරජාණන් වහන්සේට එක එක දේවල් සිද්ධ කරනවා. කෙනෙක්කම් සිද්ධ කරනවා. නමුත් උන්වහන්සේ බොහොම කාර්මික උනේ තදින්ම කාර්මික ඉන්නේ මේ දේවදත්ත හාමුදුරුවෝ. උන්වහන්සේට විශ්වාසයක් තිබ්බා. මෙයාව කොතනකින් හරි මෙයාගේ මනසට උන්වහන්සේ අවශ්‍යම එච්චරයි. එයාගේ අර කරන ක්‍රියාපදගතුනේ නැහැ. ඒක ගැටෙන්නේ නැහැනේ. මනස ආධ්‍යාත්මික නිර්මල පිරිසුදුයි. ඒගොල්ලෝගේ ඒ අවබෝධ කරගන්න තියෙන සත්‍ය ඒවල කිසි හැඩයක් නැහැ. ඒක නිසා හැඩයක් හැම වෙලේම ආදේශ නරකයි කියලා කියන්නේ නැහැ. දුෂ්ටයි කියලා කියන්නේ කිව්වා එහෙම නැති හිත ඇතුලේ නැහැ. ඉතින් ඒ නිසා උන්වහන්සේ කල්පනා කරලා මෙයාට කොතනින්ද මේක පටවන්න පුළුවන්. උන්වහන්සේ විශ්වාස කරලා කොතනකදී හරි මෙයාට ඒක කරන්න පුළුවන් කියලා. ඒ නිසා උන්වහන්සේ කියනවා මේ දේවදත්ත තරම් මම උත්සාහ කළේ නැහැ කියලා. එහෙම කියන තරක් තියෙනවා. දේවදත්ත තරම් උත්සාහ කළේ නැහැ කියලා. මේක පෙන්නලා දෙන්න. මම බැලුවේ කොහෙන් හරි අසුචිවල ගිලිලා මම හරි කොහෙන් හරි මේ අල්ලලා උඩ ගන්න පුළුවන් කියලා මම බැලුවේ. උන්වහන්සේ මොකක් කරකවනද ගල් පෙරක. නේ කීක දේවල් ඒ කාලේ අනුසිද්ධ කළා තියෙනවා. මොකක්ද ගියේ නැති ඒ කාලේ. මොකද දුෂ්ටකමක් කරන්නේ නැති. නමුත් එහෙමයි කියලා දැන් අපි මේ අද කිව්වොත් දේවදත්තෙක් කියලා උදාහරණයක් ගන්නවා. නේ එතකොට බුදුහාමුදුරුවෝ එහෙම උදාහරණයක් ගත්තා. නෑ උන්වහන්සේ බැලුවේ කොහෙන්ද මෙයාට දෙන්න ඕනේ බෙහෙත කියලා. ඒක තමයි බලන් ඉන්න උන්වහන්සේ. ආධ්‍යාත්මික තරම් ශ්‍රේෂ්ඨයි. අප කියන්නේ ඔබගේ ආධ්‍යාත්මයන් එවැනි වූ නිර්මල වූ ආධ්‍යාත්මයන් බවට පත් කරගන්න කියලා. ඒ අනේ මේ කතාව විතරක් රස විඳින්නේ නේද? දැන් මේ කතාව කියනකොට රස විඳින්න යන්නේ නේද? නේද? දැන් ඔයාලට කීක කතා අපිට කියන්න පුළුවන්. පටාචාර කතා, පිසාවෝතෙනි කතා,
සුනීත සෝපාර කලා කතා මේවා ගොඩාක්ම ඉමෝෂනල් හැඟීම් බර කතා. අපිට ඒක රස කළ කියන්න පුළුවන් දැන් ඉන්නනේ අර ලස්සන කතාවක් ලස්සන බණක් කියුවා වගේ. ඒක නෙමෙයි සැබෑම රසය. මේක ඇතුලේ තියෙන මේ ගැඹුරු දේ තේරුම් ගන්න එක තමයි සැබෑම රසය. අනේ එතනින් තමයි ඔබ ඕම සෑහලුවටපත් වෙලා මෙතනින් පිට වෙලා ඉන්නේ. හැබැයි ඔබ අර ගහලා නේ පානේ බලන් ඉන්නේ කියලා මේ අර මලගෙදරක් වගේ වුණොත් එහෙම ඒ සැබෑ සැලුව නෙමෙයි. ඉතින් ඔබ ගිහලා බලන්න අවශ්‍යයි. දැන් ආම්දුලුක් කියන අර උපාසක නම්බරට ඇඬුවා උටයි බලන්න. ඒක නෙමෙයි. ඒක වෙන්නේ බෑ. සැහැල්ලුවෙන් නික්මලා යන්න තියෙනවා. ඉතින් අර උන්වහන්සේලාගේ චරිතේ කතාන්දර ඇතුලේ ඒ අමුතු ශ්‍රේෂ්ඨත්වයේ ඒ නිර්මල ශ්‍රේෂ්ඨත්වයේ සැඟවලා තියෙන බලන්න බුදුරජාණන් වහන්සේ දිහා. බලන්න උන්වහන්සේ සිද්ධ කරන ක්‍රියාවන් දිහා. උන්වහන්සේලා අනේ කිසි දෙයක් වැඩක් නැහැ. අනේ කිසි දෙයක් කරන්නේ. උන්වහන්සේට ඕන උන්වහන්සේට හමු වෙන කෙනාට කෙසේ හෝ දෙයක් දීමයි. උන්වහන්සේ තේරුම් ගන්නේ කෙසේ හෝ දෙයක් අනිත්‍ය වැඩක් නැහැ. උන්වහන්සේට දන් දෙනවද? නේද? උන්වහන්සේට පිළිකර පූජා කරනවා. උන්වහන්සේට ආරාමයක් පූජා කරනවා. ඒක වැඩක් නැහැ උන්වහන්සේ. උන්වහන්සේට මෙයා මේක තේරුම් ගන්න කියන අදහස විතරයි. ඉතින් ඒ කාලේ උපේක්ෂාවට තේරුණාට පස්සේ ඒගොල්ලෝ හරි සැහැල්ලුයි. එතකොට ඒ කාලේ ඒගොල්ලොන්ට මිත්‍රෝ ඉඳලා තියෙනවා. දැන් ඔය කියන ඔයසියන්ට මිත්‍රෝ ඉන්නවනේ නේද? නමුත් බුදුරජාණන් වහන්සේගේ කතාව ඇහුවට පස්සේ එයාගේ මුළු ජීවිත කාලේ ශ්‍රේෂ්ඨතම මිත්‍රයාවට බුදුරජාණන් වහන්සේපත් වෙනවා. ඊට පස්සේ වෙන අද බුදුහන්සේ නම් හෙට මගේ ගෙදරට දාන දෙන්න කියලා. දැන් මිත්‍රයන් අපි කියන්නේ දැන් අපි පාටියක් ඕගනයිස් කරනම ඒ අපි කියන්නේ ධර්ම කියන අය තමයි අපි කියන්නේ. ඇයි ඒගොල්ලෝ මිත්‍රෝ නිසා අපිට මුළු ලෝකෙම ඉන්න කට්ටිය ඉන්නේ නේද පාටියට. එහෙම කරන්නේ. මම ධර්ම කියන කට්ටිය තමයි නේද? ගෙන්න ගන්න. ඉතින් අර මේ ඒකෙන් මිත්‍රෝ ගෙන්න ගන්න. නමුත් අර විදිහට උනහම ශ්‍රේෂ්ඨ වූ මිත්‍රයා අපි එයා කියන කල්යාණ මිත්‍රයා කියන. එතකොට එයා එයාගේ මනස සැහැල්ලුවටපත් කරලා තියෙනවා. මනස වේදනාවෙන් පුරවලා නැහැ. මනස ගැටණියකින් පුරවලා නැහැ එයා. ඒතකොට අර අහගෙන ඉන්න ඔයසියක් තේරෙනවා. මෙතුමාට තියෙන අවශ්‍යතාවය මොකද්ද? මේක කියලා මම තේරුම් කරවීම පමණයි. හරිම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඉතින් එයා නිකම්ම සාදුකාර දෙන්නේ ඒකයි. සාදුකාර නැහැ මේ නිර්වාණ මාර්ගය තුල. හැබැයි නිර්වාණය සාදුකාර දීගෙන යන්නේ නැහැ නිර්වාණයට. මොකද නිර්වාණය කියන එක සාදුකාරයක් නිසා. ඒක සාදුකාරයක් ඇත්තට. ඒකේ සාදුකාර දිදී යන්නේ නැහැ කවුරුවත් නිර්වාණ මාර්ගයට. නමුත් අර කෙනාගේ ඒ අහන උවැසියේදී එයාගේ මනසේ ඇති වෙන ප්‍රබෝධය එයාට පෙන්වන්න වෙන ක්‍රමයක් නැහැ. ඒක තමයි සාදුකාරය. හොඳයි කියන එක සාදුකාරය. ඒ කාලේ එක විදිහට අපි මෙහෙම කරනවා. නේද? අපි ඉදිරිපත් කරනවා. අපි අභිනේ ඉදිරිපත් කරනවා. ඒක අපි මේ කාර්යය කරන එක. දැන් ඒ කාර්යය මෙහෙම එකක් තිබුණ නෑ එහෙම කරන එක. නේද? එතකොට ඒ කාර්යයේදී අධේ කරගන්න වදින එක සාදු කියලා කියන එකක් තිබුණ හොඳයි. ඒක තමයි ක්‍රම එක. අදලත් ඒක වරන්දු. නමුත් අද වෙන ක්‍රම තියෙනවා. මෙහෙම කරන එකක් තියෙනවා. මෙහෙම කරන එකක් තියෙනවා. නේද? වෙනස ඒ භාෂාවේ තත්ත්වයක් ඒක. ඉතින් ඒ කොහොම වුණත් අර බුදුරජාණන් වහන්සේගේ අවශ්‍යතාවයේ සැබෑ අවශ්‍යතාවය තමයි මේ සෑම දෙනාම සැහැල්ලුවට සැනසීමටපත් කිරීම නිර්මල වූ ශක්තිය වෙතට අවතීර්ණය කරවීම පමණයි. තුම්මේ කිච්ඡං ආතප්පං අක්කාරාත තථාගත. ඒකම තමයි අරමුණ වෙලා තිබුණේ. ඒකම තමයි අවශ්‍යතාවය වෙලා තිබුණේ. බොහෝ තැන්වලදී විශේෂයෙන්ම මහා පරිනිබ්බාන සූත්‍රය වගේ විශාල සූත්‍ර දීඝනිකාය ඔබ අධ්‍යයනය කරලා බලන්න. ඒ වගේ උන්වහන්සේගේ බලාපොරොත්තුව කුමක්ද කියලා. උන්වහන්සේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ මේ මනුස්ස ජීවිතේ ලැබෙයි අර්ථ මේක ලැබෙයි කියලා. උන්වහන්සේ ඕනම කොහොම හරි අන්තිම කෙනාට උන්වහන්සේ පරිනිර්වාණයටපත් වෙන්න පෙර
හමු වෙන අන්තිම කෙනාට මේ සත්‍ය කියන එක ලබා දීලා ඔහුව සැහැල්ලුවම බලන මොනතරම් ශ්‍රේෂ්ඨ දෙයක්ද ඒකේ මනසේ. ඉතින් කවදාකවත් ආධ්‍යාත්මයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙච්ච මා ගැඹුරු ආධ්‍යාත්මයේ තියෙන ගැඹුරු අවබෝධයක් තියෙන කෙනෙක්ව වෙන් කරන්නේ නැහැ. ඔයා ගොඩක් නරකව පබහ කරන අර විදිහට එහෙම වෙන් කරන්නේ නැහැ. ඔයා මේ මිනි මරලා දෙන මේ වෙන් කරන්නේ. ඔයා පාතාලේ ගෝව සුදුකාරේ එහෙම වෙන් කරන්නේ. එහෙම කරන්නේ. එයාට මොනවාම හරි ක්‍රමයකින් එයා ළඟ තියෙන එයා අවබෝධ කරගත්ත දේ දෙන්නයි උත්සාහ කරන්නේ. එයා ගැටෙන්නේ නැහැ. මම අමුතු දෙයක් විදිහට හිතන්නේ නැහැ. ගැටීම නැහැ. දැන් මේ විමුක්ත සමාන්ත ගැටීම් තියෙනවා. අමුතු දෙයක් විදිහට හිතන්නේ. මේ ලෝකෙ අපි හිතා ගන්න බැරි දේවල් අපිට මේ මොහොතේ සිද්ධ වෙන්න පුළුවන්. මේ දැනුත් සිද්ධ වෙන්න පුළුවන්. ඒක වාව එකක් වුණොත් එහෙම. ඒක මහා අමුතු දෙයක් වුණොත් එහෙම. ඒක කලබල වුණොත් එහෙම. ආධ්‍යාත්මයේ ශ්‍රේෂ්ඨ නැහැ. හරියට අවබෝධය ඇතුළට ගිහිල්ලා නැහැ. මොකද මේ ලෝකේ ස්වභාවය දන්නව අවබෝධයටපත් වෙච්ච කෙනෙක්. මේ ලෝකේ ඕනම වෙලාවක විකෘති අපි දකින දේ අපි හිතන දේ වෙනස් වෙලා විකෘතියක් බවට මේ ප්‍රകൃතිය විකෘතියක් බවට පත් වෙන්න පුළුවන්. ඇයි මේ විකෘතියක් බවට පත් වෙන්නේ? ඇත්තටම අපි ප්‍රകൃතිය කියලා හිතාගෙන ඉන්නේ විකෘතිය ඇතුලේ. ඒකයි. ප්‍රകൃතිය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක අසංගතයි. මතක තියාගන්න. අසංගත වූ යමක් නැත්නම් ඒ කුමක්ද? එය නිර්වාණයයි. එහෙනම් මේ සත්‍ය කියන එකට පිළිගතුනේ ස්වરૂපයක් නැහැ. සත්‍ය කියන දෙයට හැඩයක් නැහැ. සත්‍ය කියන දෙයට ව්‍යුහයක් නැහැ. සත්‍ය කියන දෙයට ඔය කියන කිසිම ආදේශකයක් නැහැ, ආගමයක් නැහැ. සත්‍ය නිර්මලයි, පිරිසුදුයි. ඒක පුජ්‍යලයාගේ ප්‍රඥාව තුළින් පිපෙන දෙයක්. හරියට නෙළුම් මලක් වගේ. එයයි සත්‍යයේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ වූ ආධ්‍යාත්මේ රහසයයි. ඒ නිසා මේ වෙලාවේ අපි ප්‍රාර්ථනා කරන්නේ බුදුරජාණන් වහන්සේලා විසින් අත්පත් කරගන්නා ලද ඒ ශ්‍රේෂ්ඨ වූ නිර්මල ස්වરૂපයක් නැති හැඩයක් නැති මේ අසංගත වූ සත්‍ය මේ පින්වතුන්ගේ ප්‍රඥාවට දැනේවා, වැටේවා, අවබෝධ වේවා.